නැප්තලින් හඳුන්වන්නේ කුමන ද්‍රව්‍යද? උත්තරය කපුරු බෝල. සෝඩා නිෂ්පාදනයේදී ජලය සමග මිශ්‍ර කරන්නේ කුමන වායුවද? උත්තරය තමයි කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. වැඩිම වනගහනයක් ඇති ආසියානු රට කුමක්ද? උත්තරය භූතානය. කෘත්‍රිම බුද්ධියේ පියා ලෙස සැලකෙන්නේ කවුද? උත්තරය ජෝන් මැකානි. දුෂ්කරතා මැද්දේ අවස්ථාව සැඟව තිබේ යනුවෙන් ප්‍රකාශ කළේ කවුද? උත්තරය ඇල්බර්ට් අයින්ස්ටයින්. ශ්‍රී ලංකාවේ පැරණිම රාජ්‍ය දෙපාර්තමේන්තුව කුමක්ද? උත්තරය ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් කීයද? ආසන වශයෙන් ගත්තොත් කිලෝමීටර් 46.9යි. ඇෆ්ගනිස්තානය තුළ භාවිතා කරන මුදල් ඒකකය කුමක්ද? උත්තරය තමයි ඇෆ්ගානි. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූයේ කුමන වසරේද? 1982. දහම්පාසල් ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටා තින්නේ කොහෙද? කඩවත රන්මුතුගල කියන ප්‍රදේශයේ. බැඩ්මින්ටන් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වන්නේ කුමන රටේ? මැලේසියාවේ. ලෝකයේ ගැඹුරුම විල කුමක්ද? උත්තරය බයිකල් විල. චීනය විසින් ඉදිකරන අභ්‍යවකාශ නැවතුම්පොළ හඳුන්වන නම කුමක්ද? ටියැන්ගෝන් කියලා තමයි හඳුන්වන්නේ. මිනිස් සිරුරේ රුධිරය කැට ගැසීම වැළැක්වීම සඳහා උපකාරී වන විටමින් වර්ගය කුමක්ද? විටමින් K. යාපනය පුස්තකාලය ගිනිගෙන විනාශ වුණ වසර කුමක්ද? 1981 තමයි එක සිද්ධිය වෙලා තියෙන්නේ. මොනාලිසා චිත්‍රය අඳින ලද චිත්‍ර ශිල්පියා කවුද? ලියනාඩෝ ඩා වින්චි. ප්‍රංශ විප්ලවයේදී බිඳ දමන ලද සිරගෙය කුමක්ද? උත්තරය බැබ්ස්ටීල් කියන සිරගෙඳර තමයි එහෙම. ශ්‍රී ලංකාවේ වැඩිපුර වාර්තා වන පිළිකා වර්ගය කුමක්ද? උත්තරය පියයුරු පිළිකා. ජයග්‍රහණය කෙරෙහි බුද්ධියට වඩා බලපාන්නේ උත්සාහයයි යනුවෙන් ප්‍රකාශ කළේ කවුද? උත්තරය චාල්ස් වෙන්ඩ් කියන පුද්ගලයා. දරිද්‍රතාවය මුලින් උපුටා දැමීමේ අන්තර්ජාතික දිනය කවදා? ඔක්තෝබර් 17 වෙනිදා. ශ්‍රී ලංකාවේ ස්ථාපිත එකම සමුද්‍ර විද්‍යා කෞතුකාගාරය පිහිටා ඇත්තේ කොහේද? ගාලුකොටුවේ තමයි තියෙන්නේ. ඔලිම්පික් බොක්සිං තරගයක් විනිශ්චය කළ ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව කවුද? පිළිතුර නෙල්කා ශිරෝමාලි. ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන සමාගමේ නම කුමක්ද? බෙලාරුස් සමාගම තමයි ප්‍රින්ට් කරන්නේ. ඕස්ට්‍රේලියාව මුලින්ම සොයා ගනු ලැබුවේ කවුරුන් විසින්ද? විලියම් ජැන්සුන් කියන පුද්ගලයා විසින් තමයි හොයාගත්තේ. ක්ෂය රෝගය වැළැක්වීමට ලදරුවන්ට දෙන එන්නත කුමක්ද? උත්තරය BCG එන්නත. රුසියානු පාර්ලිමේන්තුව හඳුන්වන නම කුමක්ද? ස්ටේට් ඩූමා කියලා තමයි හඳුන්වන්නේ. සතු ලෝකයේ වඩාත්ම සාර්ථක දඩයන්කරුවා කවුද? උත්තරය බත් කුඩා. ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කුමසාරිස්වරයා කවුද? මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා. එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ක්‍රියාත්මක කරන රට කුමක්ද? උත්තරය චීනය. දීර්ඝතම ගර්භණී කාලයක් සහිත කිරිබී වැටෙන සත්වයා කවුද? උත්තරය අලියා. උතුරු පළාතේ ඇති විශාලතම ජලාශය කුමක්ද? ඉරණමඩු ජලාශය. මොරගාකන්ද ජලාශය ඉදිකිරීමේදී හරස් කරන ලද ගඟ කුමක්ද? උත්තරය අබන් ගඟ.
ජාතික ගී දෙකක් ඇති රට කුමක්ද? උත්තරය ඩෙන්මාර්කය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපනඥයා කවුද? උත්තරය ජේ.ඊ. ජයසූරිය මහතා. ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දසවරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ජර්මනියේ යකඩ ගැහැණිය කවුද? ඇන්ජලා මර්කර් කියන අතීතයේ ඇබිනීසියාව ලෙස හැඳින්වූ රට කුමක්ද? ඉතියෝපියාව තමයි එහෙම හඳුන්වලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ මුලින්ම හඳුනාගත් ව්‍යවහාර මුදල් ඒකකය කුමක්ද? උත්තරය කහ පන කියන මුදල් ඒකකය. මනා දෘෂ්ටියකට අවශ්‍ය පෝෂක වර්ගය කුමක්ද? විටමින් A. ඉන්දියාවේ මිසයිල මිනිසා ලෙස හැඳින්වෙන්නේ කවුද? මිසයිල මිනිසා වෙන්නේ අබ්දුල් කලාම්. උඩරට මැණිකේ දුම්රිය ආරම්භ වන නගරය හා අවසන් වන නගරය කුමක්ද? ආරම්භ වන්නේ කොළඹින් අවසන් වන්නේ බදුල්ල නගරයෙන්. ශ්‍රී ලංකාවේ රබර් පරීක්ෂණ ආයතන පිහිටා තියෙන්නේ කොහෙද? අගලවත්ත කියන ප්‍රදේශයේ. ඊළඟ ප්‍රශ්නය වැඩිම රටවල් ගණනක් යටත් විජිත බවට පත් කරගෙන සිටි රට කුමක්ද? පිළිතුර තමයි මහා බ්‍රිතාන්‍ය. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය අනිවාර්ය වයස් සීමාව කීයද? අවුරුදු 5ත් අවුරුදු 16ත් අතර තමයි අනිවාර්ය. ඉන්දියානු රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය හඳුන්වන කෙටි නම කුමක්ද? රාජ්‍ය බුද්ධි තොරතුරු රෝ කියන සංවිධානය තමයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාශ කළ වසර කුමක්ද? 1948 අවුරුද්ද. ලෝක සංචාරක දිනය කවදද? සැප්තැම්බර් 27 දින. ඔපෙක් සංවිධානයේ මූලස්ථානය පිහිටා තියෙන්නේ කොහෙද? ඕස්ට්‍රේලියාවේ වියානා නුවර. බන්ධනාගර රැඳවියන්ගේ අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා රීතිය කුමක්ද? නෙල්සන් මැන්ඩෙලා නීතිය. මෙරට ලියාපදිංචි පළමු සිංහල පුවත්පත කුමක්ද? උත්තරය තමයි ලක්මිනි පහන කියන පුවත්පත. ලෝක ඒඩ්ස් දිනය කවදාද? ඒඩ්ස් දිනය තියෙන්නේ දෙසැම්බර් 1 වෙනිදා.